ආයුබෝවන් කියලා පිළිගන්නවා Ora TV ශ්‍රී ලංකා YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අවුරුදු 4කට පස්සේ channel එකේ අලුතෙන් වීඩියෝ සීරීස් එකක් ඉදිරියට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කලින් මාව subscribe කරලා තිබ්බ subscribers ලට කිසිම පාඩුවක් වෙන්නේ නැති වෙන්න මම කලින් අරන් ආවේ technological videos. technological knowledge එක වැඩි දියුණු කරගන්න අවශ්‍ය videos මම ඉදිරියේදී ඒ අයට playlist දෙකක් කරහා අරන් එනවා. පළවෙනි playlist එක හරහා technological knowledge එක වැඩි දියුණු කරන්න videos. ඒ වගේම ඊළඟ playlist එකෙන් nature and traveling කියලා අලුතෙන් playlist එකක් හදලා තියෙනවා. ඒ playlist එක හරහා අරන් එනවා ස්වභාව ධර්මයේ සහ සෞන්දර්යය. ඒ වගේම travel කරන්න කැමති අයටත් ඒ වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට අරන් යනවා. ඉතින් අද වීඩියෝ එක එඩිට් කරන ගමන් තියෙන්නේ. එහෙනම් හැමෝම Ora TV ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම bell icon එකත් click කරලා තියන්න ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු සැනින් එහෙම වුණොත් දැනගන්න. ඉතින් යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න, like කරන්න, අඩුපාඩු තැන් තියෙන තැන් comment කරන්න. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ චූටි ගමනක් යනකොට මගේ ඇහැස ගැටුණු ලස්සන දර්ශනයක් ඔයාලට අරන් ආවා. නගරයේ ඉන්න කට්ටියට ගොඩක් දකින්න දුර්ලභ අවස්ථාවක්, දුර්ලභ දර්ශනයක් අද අරන් ආයලා තියෙන්නේ. ඉතින් පරිසරයේ සුන්දරත්වය විඳින්න කැමති කට්ටිය මාත් එක්ක එකතු වෙන්න අදයන් අපි අපේ වීඩියෝ එකට. මං ආවේ මේ පැත්තට මේ විශ්ව ක්‍රාන්ති කියලා තියෙන ඖෂධ ගහක් පොඩි පැලෑටියක් ගහක් කියලා මේ ඒක හොයන්න ආවේ. ඒක හොයන්න යනකොට තමයි මේ දර්ශනේ දැක්කේ. මං ඇත්තට මේක මට හිතුණා වීඩියෝ එකක් ගන්න ඕන කියලා ආපහු ගෙදර ගිහිල්ලා මේ ෆෝන් එක අරන් ඇවිල්ලා වීඩියෝ එක ගත්තේ. ඊළඟට මල්වල ලස්සන මේ ඇවිල්ලා කොරකහ ගස් මේවට කියන්නේ. මාර ලස්සනක් මේ මල්වල තියෙන්නේ. ඒ වගේම සුවඳයි. කොරකහ ගහ ගැන කතා කරනකොට මේ කොරකහ ගහ පාවිච්චි කරලා තියෙනවා අපේ මුතුන් මිත්තන් බෝලතු හදන්න. බෝලත්ත කියලා කියන්නේ කමත අතු ගන්න ගත ඉදලා වගේ උපකරණයක්. ඉතින් ඒකට පාවිච්චි කරලා තියෙනවා මේ ගහේ අතු වල තියෙන හයිය ස්වභාවය නිසා ඒවා ඉක්මනට දිරලා යන්නේ නැහැ. ඒ හින්දා තමයි මේවා පාවිච්චි කරලා තියෙන්නේ ඒ සඳහා. ඒ වගේම ඉදලක් වෙනුවටත් මේක පාවිච්චි කරලා තියෙනවා. ගෙවල් වල මිදුල් අතු ගන්න පාවිච්චි කරලා තියෙනවා. මේ කොරකහ ගහේ අතු අරගෙන එකට බැඳලා ඉදලක් වගේ හදලා පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ඉස්සර කාලේ වැව්වල මාළු අල්ලන එක තහනම් කරලා බෝලතු එල්ලනවා කියලා කියනවා. අන්නේ බෝලත්ත හදන්නත් මෙන්න මේ කොරකහ ගහේ ශාකයේ මේ අතු පාවිච්චි කරලා තියෙනවා. මේක වේලුණාම මේ අතු වල තියෙන මේ කොළ හැලිලා ගිහිල්ලා නටු ටික විතරක් ඉතුරු වෙනවා. ඒ නටු මත් ගොඩක් ශක්තිමත්. ඒ හින්දා ලේසියෙන් වේලිලා කැඩිලා යන්නේ නැහැ. අන්නේ ඒ හින්දා තමයි මේ ශාකය භාවිතා කරලා තියෙන්නේ ඒ සඳහා. ඉතින් මේ කොරකහ ගහ කියලා කියන්නේ ඊටමත් වටිනාකමින් යුක්ත ශාකයක්. බොහෝම ඖෂධීය වටිනාකමකින් යුක්ත ශාකයක් තමයි මේ කොරකහ ශාකය කියලා කියන්නේ. ඉතින් දේශීය වෛද්‍ය විද්‍යාවේ වගේම පිටරටවලත් මේ ශාකය ඖෂධ සඳහා භාවිතා කරන අවස්ථා තියෙනවා. ඔන්නෝමයි මේ මේවා පතොක් ගස් මේ ගල් කන්දේ හැදිලා තියෙන මේවා මේ පැත්තේ තියෙනවා. ඔක්කොම මේ ගල් වල හැදිච්ච ඒවා පතොක්. කෙලිම පතොක් යායක් මේ හරිය කෑල්ලම පිටිපස්සට නැගම තියෙන පතොක්. ඒක පතොක් මලක් තියෙනවා. මම පතොක් මලක් ඒකත් පෙන්නන්නම්. පතොක් මල සමහර කට්ටිය දැකලා නැහැ. සමහර අය නම් දැකලා තියෙනවා. මේවා ඉතින් සුලභ දේවල් සමහර තැන්වල. නගර ආසන්නව නම් මේවා දුලභ දේවල්. ඇත්තටම ඉන්න මම පතොක් මල මේක පේනවා. පතොක් මලක් තියෙනවා. මෙන්න මේ පැලෙත් මෙන්න මෙතන තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මෙතන. එක්ක අපි අරන් ආවේ මොකද සත්තු ඉන්නවා. බයයි මේ ඇත්තට එන්නේ මේ ඒ හින්දා ආරක්ෂාවට අරන් ආවේ. නැත්තම් සත්තුන්ට හානියක් කරන්න නෙමෙයි. එතකොට
පතොක් එක එක විදිහේ මේ විවිධ වර්ග තියෙනවා. මේක සාමාන්‍යයෙන් මේ පැත්තේ හැදෙන සුලභ පතොක් වර්ගයක්. මේවා සාමාන්‍යයෙන් ගල් කඳු වල මේ පැත්තේ ගොඩාක් තියෙනවා. මේ තියෙන පතොක් මල්. මේක මීට වඩා ලොකු වෙලා හැදෙනවා. මේක මේ සාමාන්‍ය මම හිතන්නේ මේක පිපිලාපෝ පරවෙච්චයක් වගේ. මේ උඩ තියෙන එක නම් පිපෙන්න තියෙන එක. මෙන්න මෙතන තියෙන එක. මෙන්න මේක. ඒක පතොක් මල්. මේ වගේ මේ දෙයක් සාමාන්‍යයෙන් නගරක ඉන්න කෙනෙක්ට දකින්න චුට්ටක් දුර්ලභයි. මේ තනිකරම තියෙන ගල් තලාව මේ පැත්තේ. එනවා. තනිකරම ගල් තලාව තියෙන්නේ. හරි ලස්සනයි ඉතින්. මේ හරියට ආපම හරිම නිස්කලංකයි මේ වීඩියෝ එකක් එහෙම කරගෙන ගියා කිසි. තව තියෙනවා මේ පැත්තේ පෙන්නන්න ඕන තරම් ලස්සන දේවල්. වෙලාවක් හම්බුන ගමන් වීඩියෝ එකක් හදලා ඔයාලට දාන්නම් බලන්න. ඉතින් ඔන්න ඔහොමයි. අද දවසේ මේ උදේවරුව දැන් ඇවිල්ලා වෙලාව මම හිතන්නේ 10ට 10 මාට විතර ඇති. ලස්සන පඳුරු හැදිලාන තියෙන චූටි චූටි පැලෑටි තියෙනවානේ. ඒ අවුලට පිණි වැටුනාම මාර ලස්සනයි. ඒක බලන්න ඕන නම් උදේ view එකක් බලන්න ඉතින් උදේ මෙන්න ඕනේ පාන්දරක. සාමාන්‍යයෙන් 7:00 වගේ ටයිම් එක ආව නම් ලස්සන view එකක් බලන්න පුළුවන්. විශාල උණ පඳුරක් තියෙනවා පිටිපස්සේ. ඒක පේන්නේ නැහැ. මම වෙලාවක අරන් එන්නම් මේ පැත්තට ගියොත්. මේ පැත්තට යන වෙලාවක වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්න මම ආපහු යන්න තියෙන්නේ ඒ වගේම ලස්සන පාරකින්.